කැලල් ගොඩක් ඇවිල්ලා තිබුණා. මට මූණ දෙන්න බැරි තත්ත්වයක් තිබුණා. ඉතින් විනාඩි 20කට පස්සේ අපි ආපහු හම්බ වෙමු. ඉතින් ඒ ටික නැති වෙලා තියෙන්නේ මේ ෆේස් පැක් එකට සහ Hi friends, welcome back to my channel. ඉතින් ඔන්න ගොඩක් දවසකට පස්සේ තමයි මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නේ. සමහර අය නම් දන්නවා මම මොකද වීඩියෝ එකක් අරන් එන්න මෙච්චර පරක්කුනේ කියලා. ඉතින් ඒත් ඔයාලා තවමත් දන්නේ නැතුව ඇති මම ඇයි වීඩියෝ එකක් අරන් එන්න මෙච්චර පරක්කු උනේ කියලා. ඉතින් ඇත්තටම මං අසනීප වෙලා ඉඳියා. ඩෙන්ගු හැදිලා හොස්පිටල් ඇඩ්මිට් වෙලා ලොකු කරදර ටිකකට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා තමයි සාමාන්‍යයෙන් මාසෙක වගේ කාලයක් මට වීඩියෝස් අරන් එන්න බැරි වුණේ. ඉතින් තවමත් මට 100%ක් හොඳයි කියන්න බෑ. එකක් තමයි හොඳ. ඔයාලට මාව දැක්කහම පේනවා ඇති තවමත් මම ලෙඩින් තමයි ඉන්නේ කියලා. මොකද කලින් වීඩියෝස් වල වගේ නෙවෙයි මං කියලා වලට තේරෙනවා ඇති. කලින් වීඩියෝස් වල වගේ නෙවෙයි. ඇත්තටම මම ගොඩක් කට්ටිය මට මැසේජ් දාලා මට WhatsApp මැසේජ් දාලා කියනවා අනේ අක්කි වීඩියෝස් අරන් එන්න. ඇයි වීඩියෝස් අරන් එන්නේ නැත්තේ? අනේ වීඩියෝ එකක් අරන් එන්න කියලා කියනවා. ඉතින් ඒ නිසාම තමයි මාසයකට විතර පස්සේ මට මතක විදිහට මම මාසයකට විතර පස්සේ තමයි මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ආයමත් වීඩියෝ එකක් අරන් ආවේ. ඒ වගේම තමයි අද මම අරන් ආවේ මේ ඩෙන්ගු හැදිලා ඉන්නකොට මට වෙච්ච දේවල්, කියන්නේ මගේ ස්කින් එකට වෙච්ච දේවල් කොහොමද මම ටික ටික හදාගන්න කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මට ඩෙන්ගු හැදුනාට පස්සේ මගේ මුළු ඇඟේම රතු පාටට ලපා ආවා. ඉතින් ඔයාලා දන්නවා ඩෙන්ගු රක්තපාතය කියලා කියන්නේ අන්න ඒ තත්ත්වෙටම මට ආවා. ඇඟේ විතරක් නෙවෙයි මගේ මූණෙත් ආවා. හැබැයි මූණේ ටික අඩු වුණා. හැබැයි මම හොස්පිටල් එකේ ඉන්නකොට නිතරම මාස්ක් එක දාගෙන තමයි ඉඳියේ. ඉතින් ඒකත් එක්කම පිම්පල්ස් වගේ ඇවිල්ලා මූණේ ගොඩක් කැලල් හැදුනා. ඉතින් ඔයාලා මීට කලින් මගේ වීඩියෝස් වල ඔයාලා දකින්න ඇති මට තිබ්බේ ක්ලියර් ස්කින් එකක්. හරි ක්ලියර් මූණක් තමයි මට තිබුණේ. පිම්පල් එකක්වත් දකින්න නැතුව ඇති. ඒ වගේම කැලල් මුකුත්ම දකින්න නැතුව ඇති. මගේ සාමාන්‍යයෙන් චූටි ලප තියෙනවා. පිග්මන්ටේෂන් නෙවෙයි. ලප තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් නැති වෙන්නේ නැහැ ඕනම කෙනෙක්ට. ඒ දේවල් තියෙනවානේ. හැබැයි මගේ මූණේ කිසිම කැලලක් කළු ලප ඒවා මුකුත් තිබුණ නැහැ. හැබැයි මේ ඩෙන්ගු හැදුනට පස්සේ ඒ ස්කින් එකත් එක්කම ඩැමේජ් වෙලා ගියා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මේ මගේ මූණේ කැලල් හැදිලා තියෙනවා සෑහෙන්න. දැන් මේ අඩුයි. මම මේක අඩු වෙන්න මම කරපු ට්‍රීට්මන්ට් එකක් තමයි දැන් ඔයාලත් එක්ක මම මේ කතා කරන්න යන්නේ. මම හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් වෙලා ගෙදර ආවට පස්සේ මම ෆොටෝ එකක් ගහගත්තා මගේ මොන මම ඒක මෙතනින් ෆොටෝ එකක් දාන්නම්. මේ ටිකේ මේ පැත්තම මගේ ගොඩක් ගන්න දෙයක් නැති වුණා. කළු පාටට පැල්ලම් ගොඩක් ඇවිල්ලා තිබුණා. ඉතින් මම එතකොට හොස්පිටල් එකේ ඉනකොට ඉතින් එහෙම එච්චර ලොකු ගාණක් තිබුණෙත් නෑ. හරි අමාරුවෙන් ඉඳපු නිසා ස්කින් කෙයාර් රූටින් කිසිම දෙයක් මට ෆලෝ කරන්න බැරි වුණා. ඒ වගේම හරියට මාසෙක විතර කාලයක් මම කිසිම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකක් යූස් කරලා තිබුණේ නැහැ. මම ගෙදර ආවට පස්සේ තමයි මම මගේ ප්‍රොඩක්ට් ආයි නැවත යූස් කරන්න ගත්තේ. ඒත් දැන් මහ ලොකු දවසක් නෙවෙයි. අවම සතියක වගේ කාලයක් තමයි මම මගේ ප්‍රොඩක්ට් යූස් කරන්න පටන් අරගෙන. ඉතින් ඒ වගේම මට අර ඉක්මනින්ම මගේ මූණේ තිබ්බ කැලල් ටික නැති කරගන්න උවමනාව තිබුණා. මට මගේ අක්කි තමයි කිව්වේ මේ කැලල් ටික නැති කරගන්න මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට් දෙක දාලා මේ ෆේස් පැක් එක හදාගන්න. අනිවාර්යයෙන්ම කැලල් ටික ඉක්මනින්ම මැකෙනවා කියලා. ඉතින් එයා කියපු නිසා, එයාගේ පිම්පල්ස් තිබුණ නිසා, එයාගේ කැලල් තිබිලා මැකිලා තිබුණ නිසා මම ඔන්න මේ පැක් එක හදලා ගන්න පටන් ගත්තා. ඉතින් ඇත්තට මේ පැක් එක ගොඩක්ම හොඳයි. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අන්නේ මම හදාගත්තු පැක් එක මේ ලප කැලල් නැති කරගන්න පුළුවන් උපරිම ෆේස් පැක් එකක් තමයි ඒක. මම හොස්පිටල් එකේ ඉඳන් ගෙදර ඇවිල්ලා මගේ මූණ බලද්දි මගේ මූණ ගන්නම දෙයක් තිබුණ නැහැ. කළු පැල්ලම් දාලා ගොඩක්ම ඩැමේජ් වෙලා තිබ්බ. ඉතින් ඒ තිබ්බ මූණයි දැන් මට තියෙන මූණයි දැන් ඔයාලට පේනවා ඇති එහෙම ලොකුවට කැලල් තත්ත නැහැ. ඉතින් ඒ ටික නැති වෙලා තියෙන්නේ මේ ෆේස් පැක් එකට සහ මම කරන ස්කින් කෙයාර් රූටින් වලත් එක්ක ප්‍රතිඵලයක් විදිහට මගේ කැලල් ටික නැති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක ඉස්සරහට ගිහින් බලමු. මොකක්ද මේ ඉන්ග්‍රීඩියන්ට් දෙකක් දාලා හදන ෆේස් පැක් එක කියලා.
ඒත් එක්කම තමයි ඔයා තවමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම මාව subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ face pack එක හදාගෙන apply කරන්න කලින් අපි අපේ මූණ හොඳට clean කරගෙන එන්න ඕනේ. ඉතින් මම මගේ මූණ clean කරගෙන එන්නම්. මම මේ වෙලාවේ මගේ මූණ පිරිසිදු කරගන්න භාවිතා කරන්නේ මෙන්න මේ cleanser එක. Adore brand එකේ එන rose cleanser එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මම මගේ cleanser එකෙන් හොඳට මගේ face එක පිරිසිදු කරගෙන ආවා. දැන් තියෙන්නේ අපිට face pack එක හදාගන්න. ඉතින් අපි බලමු කොහොමද මේ සුපිරි face pack එක හදාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ cup එකක් ඕනි අපිට දාගන්න. ඒ වගේම මේ වගේ හැන්දක් ඕනි කලවම් කරගන්න. ඉතින් මේකට ඕනි වෙන්නේ ingredients දෙකයි. ඉතින් අනිත් එකක් තමයි කුරුඳු. ඔයාලා හැමෝම දන්නවා හැම ගෙදරකම තියෙන දෙයක් තමයි මෙන්න මේ කුරුඳු කියලා කියන්නේ. ඉතින් කුරුඳු වලට පුළුවන් අපේ oil control කරලා අපේ මූණේ එන pimples නැති කරන්න මෙන්න මේ කුරුඳු වලට පුළුවන්. ඊළඟ ingredient එක තමයි මී පැණි. අනිවාර්යයෙන්ම මී පැණි තියෙනනේ. මොකද මී පැණි වලට පුළුවන් අපේ තුවාල කැලල් සනීප කරන්න, ලප කැලල් නැති කරන්න පුළුවන්. ඉතින් මේ ingredients දෙකම එකට mix වුණාම අපිට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් ඔයාලා බලනවා ඇති කොහොමද මේ කුරුඳු කෑලි දෙකක් දාන්නේ කියලා නැහැ. මම මේ වලට පෙන්නන්න මේ කුරුඳු කෑලි දෙක ගත්තේ. මම වෙනමම ගෙදර කුරුඳු කොටාගෙන කියන blend කරගෙන පවුඩර් එක හදාගෙන තියෙනවා. ඉතින් මේ පවුඩර් එකකින් තමයි මම මේ සැහැති දෙකක් පාවිච්චි කරන්නේ. මම ඔයාලගේ මූණට ඇති වෙන ප්‍රමාණය ඔයාලා ගන්න. ඉතින් මම මේ වෙලාවේ සාමාන්‍යයෙන් මේකෙන් හැඳි දෙකක් වගේ ගන්නවා. මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට මේක ගෙදර හදා ගන්නත් පුළුවන් මේ කුරුඳු කුඩු එක. එහෙම නැත්නම් ඔයාලට බෙහෙත් බඩු කඩේකින් ගන්නත් පුළුවන්. ඉතින් මේක ගෙදර හදා ගන්නවා නම් ගොඩක් හොඳයි. ලොකු වෙලාවක් යන්නේ නැහැ. මෙන්න මේකට වෙන මුකුත්ම නෙවෙයි අනිවාර්යයෙන්ම මී පැණි. වෙන කිසිම දෙයක් එකතු කරන්න එපා. මී පැණි විතරක්ම ඇඩ් කරන්න. මේක නම් පිරිසිදු මී පැණි මගේ ගෙදරම තිබුණ මී පැණි තමයි මේ. ඔයාලට පුළුවන් බෙහෙත් බඩු කඩේකින් ගන්න. එහෙම නැත්නම් සුපර් මාකට් වල තියෙනවා මී පැණි. ඉතින් මම මෙන්න මේ විදිහට මී පැණි එකතු කරනවා. මේක පේස්ට් එකක් විදිහට හදාගන්න පුළුවන් විදිහට අති ප්‍රමාණයේ මී පැණි එකතු කරන්න. මී පැණි වලට අපේ තුවාල කැලල් පවා සනීප කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ මේ ඉක්මනින්ම ලප කැලල් ටික නැති කරගන්න මේ මී පැණි අපිට දිව්‍ය ඔසුවක් වෙනවා. ඉතින් මේ විදිහට හොඳට මික්ස් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට thick paste එකක් තමයි හදාගන්න ඕනි. මේ බලන්න. මෙන්න මේ විදිහට thick paste එකක් තමයි හදාගන්න ඕනි. ඉතින් මේ ප්‍රමාණය මගේ මූණට නම් ඇති. ඔයාලටත් ඔයාලගේ face එකට ඇති වෙන ප්‍රමාණය හදාගන්න. ඊට පස්සේ අපි පිරිසිදු කරගත් මූණේ මෙන්න මේ විදිහට apply කරගන්න. කිසිම වෙලාවක පැක් එකක් මෙහෙම පහලට ගන්න එපා. මෙන්න මේ විදිහට උඩු අතට apply කරන්න. ඉතින් මෙන්න මේ විදිහට හොඳට මූණේ ගා ගන්න. අර මේ කැරල් තියෙන තැන්වල චුට්ටක් වැඩිපුර මේ විදිහට ගා ගන්න. ගාලා විනාඩි 20ක කාලයක් අපි ඉන්න ඕනි. මේ පැක් එක හොඳටම අපේ මූණට ටයිට් වෙනකම් තියාගන්න එපා. විනාඩි 20ක් වගේ කාලයක් තිබ්බහම හොඳටම ප්‍රමාණවත්. ඉතින් විනාඩි 20කට පස්සේ අපි ආපහු හම්බ වෙමු. ඊට පස්සේ මම කියන්නම් මේකෙන් පස්සේ මොනවද අපි කරන්න ඕනි කියලා. සහ මේ පැක් එක ගොඩක් හොඳ කාටද කියලාත් මම කියන්නම්. දැන් මම ෆේස් පැක් එක අයින් කරලා තමයි ආවේ. හොඳට වොෂ් කරලා ආවේ. පිරිසිදු වතුරෙන් හොදාන්න, පිරිසිදු ඇල් වතුරෙන් හොදාන්න. ඉතින් මේ චුට්ටක් අතගාලා බලුවම හරියම සිනිදුයි. ඉතින් ඊට පස්සේ අපි ටෝන කරන්න ඕනේ. ඉතින් මම ටෝන කරන්නේ ටෝන එක විදියට ඔනෙල් බ්‍රෑන්ඩ් එකේ රෝස් ටෝන එක තමයි පාවිච්චි කරන්නේ. මේ ෆේස් පැක් එක හරියන්නේ ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට, කම්බිනේෂන් ස්කින් එකක් තියෙන කෙනෙක්ට, ඒ වගේම නෝමල් ස්කින් එකක් තියෙන කෙනෙක්ට. ඉතින් මේක ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක් ඇප්ලයි කරන්න යන්න එපා. මොකද මේකේ පුරුදු අන්තර්ගත වෙලා තියෙන නිසා ඔයාලගේ ෆේස් එක තව ටිකක් ඩ්‍රයි වෙන්න බලනවා. ඉතින් ඒ නිසා ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්, වියලි හැමක් තියෙන කෙනෙක් මේ ෆේස් පැක් එක ඇප්ලයි කරන්න එපා. එයාලගේ ලප කැලල් තියෙනවා නම් එයාලට පුළුවන් කඩල පිටි සහ මී පැණි මික්ස් කරලා පැක් එකක් හදාගෙන ඇප්ලයි කරන්න. ඉතින් ටෝන එකත් හොඳට ඇබ්සෝබ් වුණා මගේ මූණට. ඉතින් මම ඊට පස්සේ සීරම් එකක් විතරයි පාවිච්චි කරන්නේ. මිල්කි සීරම් එකක්. මොකද මම මේ වගේ මිල්කි සීරම් එකක් පාවිච්චි කරන්නේ දැන් අපේ මූණ හොඳට චුට්ටක් ඩ්‍රයි වෙලා තියෙන. ඉතින් මොකද අර කුරුඳු කුඩු වගේ දෙයක් අපි ඇප්ලයි කරපු නිසා අපේ මූණ චුට්ටක් ඩ්‍රයි වෙන්න ගන්නවා. ඒ වගේම මේකටත් අපේ කැරල් මකා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම මෙන්න මේ ස්ට්‍රෝබෙරි මිල්ක් ක්‍රීම් මේ සීරම් එක ඇප්ලයි කරන්නේ.
ඉතින් මේ සීරම් එකත් ඇප්ලයි කරාට පස්සේ ඉතින් මේ මගේ මේ කැලල් ටික නැති කරගන්න මට උදව් වුණේ මේ ෆේස් පැක් එක සහ මම කරන ස්කින් කෙයාර් රූටින් එක. මේ විදිහට තමයි මේ මගේ ෆේස් පැක් එක හදාගන්නේ. ඉතින් මේ ෆේස් පැක් එක ඇත්තටම ගොඩක් හොඳයි. ඔයාලට සතියේ දවස් 3ක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අනිවාර්යයෙන්ම සතියේ දවස් 3ක් පාවිච්චි කරන්න. එතකොට තමයි අපේ කැලල් ටික සුව කරගන්න අපිට පුළුවන් වෙන්නේ. ඉතින් මගේ ෆොටෝ එකේ තිබ්බ විදිහයි දැන් තත්ත්වයේ එක්ක බලද්දි මට ලොකු සතුටක් තියෙනවා. මොකද මම මානසික වැටලා ඉන්නේ මගේ මූණේ මේ කැලල් ගොඩක් ඇවිල්ලා තිබුණා. මට මූණ දෙන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒ කියන්නේ මං ආස නැහැ මගේ මූණේ පිම්පල්ස් තියෙද්දි සාමාන්‍යයෙන් මොකක් හරි මූණට අවුල් වෙලා තියෙනවා නම් මම කැමති නැහැ කායික කතා කරන්න කැමති නැහැ. ඒක මගේ හැටි. ඉතින් ඔයාලගෙත් මූණේ කැලල් තියනවා නම් ඔයාලා මේ ෆේස් පැක් එක අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න. මම හිතනවා ඔයාලටත් මට වගේ හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා. කැලල් නිසා පීඩා විඳින මූණකට විසඳුමක් විදියට මම මේ ෆේස් පැක් එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මම හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක බලනවා තාමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයෙමත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. Thank you for watching. Bye.